මගේ කකුල් දෙකම පරණ නැතුව ආමි හොස්පිටල් එකේ ඉන්න කාලේ මට හිතුනේ මගේ මුළු ජීවිතේම නැවතිලා කියලා. ඒත් මම හීනෙන් හැමතැනම පියාඹලා ගියා. පුදුම නිදහසක්. ඒත් හීන දකින්නවා කියන්නේ කවදා හරි අවදි වෙන්න වෙනවා. Did to do with the camera, to do with editing. ශීත නින්දිති කිසිම හීනයක් පේන්නේ නැහැ. ඒක නිසා අවුරුදු 6ක් එක තැනක හිටියද කියලා හිතා ගන්නවත් බෑ. අපේ පවුලේ විද්‍යාඥයා තමයි ටොමි. එයාට තමයි ඕන වුණේ මේ ගමන A short film when you try to අලුත් ලෝකයක් දකින්න. අපි එතනට ඇවිල්ලාද? ඔව් දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. ගමන ඉවරයි. ඔයාගේ සහෝදරයා මිය ගියා. ටොමීට පිටත් වෙන්න සතියක් තියෙද්දී තුවක්කුකාරයෙක් එයාගේ ගමන නතර කළා. ඔය හැමෝම අවුරුදු 5යි මාස 9යි දවස් 22ක් නිදාගෙන හිටියේ. ඕගොල්ලන්ට මහසියක් දෙන්නව ඇති. ඒ වගේම බඩගිනිත් යන්නව ඇති. ඒක ගොඩක් දුරලයි කියලා හිතනවා නම් වෛද්‍ය ඔව් මේ ගමන එන්න හිටියේ ටොමි. ඒත් මම මේ ගමන ආපු එක ගැන මං වගේම තවත් අය පසුතැවෙන්න පුළුවන්. අපි දැන් යන්නේ පැන්ඩෝරාවලට. පුංචි කාලේ ඒ ගැන අහලා තිබුණත් කවදාවත් එන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඔයාගේ සහෝදරයා වෙනුවෙන් අපි ලොකු වියදමක් දාලා තියෙනවා. එයාගේ කොන්ට්‍රැක්ට් එක වෙනුවෙන් අපි ඔයාව සේවයට ගන්න කැමතියි. ඔය දෙන්නගේම ජාන එක සමාන නිසා එයා වෙනුවට ඔයාට යන්න පුළුවන්. මොකද කියන්නේ? ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන් අලුත් ලෝකයකට. අපි හොඳට ගෙවීම් කරනවා. මොකද ඔයා කියන්නේ?